ආයිබෝවන් කියලා ඔයත් අදත් ආදරයෙන් පිළිගන්න ලබනවා විනාස් ඔන්ලි වෙත. පහුගිය වීඩියෝ වල අපි ඔයාට තියෙන මුදල්මය ප්‍රශ්න වලට විසඳුම් හොයන්න තමයි වීඩියෝ ගොඩක් ගෙනාවේ. ඔයාලගේ තිබුණ කමෙන්ට් එක තවදුරටත් මට තේරිච්ච දෙයක් තමයි ගොඩක් දෙනෙකුට අවශ්‍යතාවය තියෙන මුදල් කියන දේ. ඒ නිසා මුදල් සම්බන්ධව මුදල් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධව වීඩියෝ සීරීස් එකක්ම ගේන්න තමයි හිතුනේ. ඒ කමෙන්ට් වල දැකපු දෙයක් අනුව තමයි මේ වීඩියෝ එක අද ඔයාලට ගේන්න හිතුනේ. ගොඩක් අයගේ කමෙන්ට් එකේ තියෙන්නේ එයාගේ ප්‍රශ්නේ ફોකස් වෙලා. ඒ කියන්නේ එයාට සමහර අයට මට ණයක් ගෙවන්න තියෙනවා, සමහර අයට මට ඉඩමක් ගන්න තියෙනවා, වාහනයක් ගන්න තියෙනවා, මෙච්චර මුදලක් ඕනි. හරි ඒ විදිහට ප්‍රශ්නයක් තමයි ફોකස් කරගෙන ඉන්නේ. ඉතින් ඔයා ප්‍රශ්නයක් ફોකස් කරගෙන ඉන්න තාක්කල් ඔයාට ඔයා බලාපොරොත්තු වෙන මුදල ලබා ගන්න බෑයි. ඔයා නොදැනුවත්ව ඔයා විශ්වයට කියන්නේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මෙහෙම මට ණයක් තියෙනවා, මේ විදිහට මට ගයක් ගන්න ඕනි. ඒ නිසා ඔයා ඒ හැම වෙලාවෙම ඔයා නොදැනුවත්ව විශ්වයට ફોකස් කරලා තියෙන ඔයාගේ ප්‍රශ්නේ. ඒ නිසා තමයි ඔයාට ඒ මුදල ගන්න ඒ දේ ඔයාට ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙන්නේ. සමහර විට මේ දේවල් ඔයාගේ වටපිටාවේ ඉන්න අය නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ ගෙදර අය, ඔයාගේ යාළුවෝ, ළඟින් ආශ්‍රය කරන යාළුවෝ, යාලා සමහරට ගෙදර අය කියනවා ඇති ඔයත් එක්ක එකට හිටපු කට්ටිය බලන්නකෝ ඔයා තරම්වත් එයා ඉගෙනගෙනත් නෑ. අද එයාට වාහනයක් තියෙනවනේ, ඔයාට වාහනයක් නෑනේ. අර එයාට ගයක් තියෙනවනේ, එයා දැන් ඉන්නේ කොහොමද? අන්න ඔය විදිහේ දේවල් ඒ අපේ ඉන්න අපේ ඉනර් සර්කල් එකේ අපේ ළඟම ඉන්න සෙට් එක අපිට කියනවා. එතකොට ඔයා නොදැනුවත්වම ඔයාට ફોකස් වෙන්නේ මට මේක නෑනේ, මට වාහනේ නෑනේ, මට සල්ලි නෑනේ, මටම කියලා ගයක් නෑනේ. ඔයා නොදැනුවත්වම ඔයාගේ ප්‍රශ්නේ තමයි ફોකස් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔයා ඔය බලාපොරොත්තු වෙන තැනට යන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැතුව සමහරුන්ට නම් ආකර්ෂණ නීතිය වැඩ කරනවා, මට වැඩ කරන්නේ කියන අයට වෙලා තියෙන්නේ එයා නොදැනුවත්වම එයා ප්‍රශ්නයක් එක්ක ફોකස් වෙලා ඉන්න නිසා. අන්න ඒ නිසා තමයි වාට ඕක සාර්ථක කරගන්න බැරි වෙලා තියෙන්නේ. අන්න ඒකට විසඳුමක් තමයි අද මම ඔයාලට ගේන්න හිතුවේ. මොකද ඔයාලගේ කමෙන්ට්ස් වලින් තමයි ඔයාලා මොන වගේ තත්ත්වයකද, ඔයාලා මොන වගේ දෙයක්ද කියන එක මම අයිඩියා කරගන්නේ. ඒකයි ඔයාලට හැම වෙලාවෙම ඔයාට ඊගාවට අවශ්‍ය මොන වගේ වීඩියෝ එකක්ද සහ ඔයා බලාපොරොත්තු වෙන මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න කියලා කියන්නේ. හරි. එහෙනම් අපි බලමු අද ඒකට විසඳුම කොහොමද ගන්නෙ කියලා. අපි ළඟ තියෙනවා සිත් තුනක්. උඩු සිත, යටි සිත සහ සුපහන් සිත. ඔන්න ඔයා සමහර වෙලාවට මේක මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි සමහර අය මේක එකඟ වෙන්න පුළුවන්. මොකද්ද? දෙවියෝ කියලා කෙනෙක් ඔයා විශ්වාස කරනවද? සමහර අය දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. සමහර අය දෙවියෝ විශ්වාස කරනවා. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. දෙවි කෙනෙක් කියලා කියන්නේ කාටද? සාමාන්‍ය විශ්වාස නොකරන කෙනෙක් වුණත් දන්නවනේ දෙවි කෙනෙක් කියලා කියන්නේ කාටද? දෙවි කෙනෙක් කියලා කියන්නේ සුපර් පවර් එකක් තියෙන කෙනෙකුට. කියන්නේ සාමාන්‍ය කෙනෙකුට වඩා විශාල කියන්නේ ඒ දේව සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි සුපර් පවර් එකක් තියෙන කෙනෙකුට තමයි දෙවි කෙනෙක් කියලා කියන්නේ. ඉතින් අන්න ඒ ඔයා සමහරලාට අහලා ඇති ඔයාගේ දෙවියා ඔය දේවාලවල නෙමෙයි ඉන්නේ, කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න, එතකොට ඔයාගේ දෙවියා ඔයාට පෙනෙයි කියලා ඇති. ඔව්. හැබැයි ඔයා ඒ දෙවියා දකින්නේ නැහනේ. මම මුලින් කිව්වා නේද අපේ සිත් තුනක් තියෙනවා කියලා. උඩු සිත, යටි සිත සහ සුපහන් සිත. මෙන්න මේ සුපහන් සිත කියන එක තමයි අපේ දෙවියා. මෙන්න මේ සුපහන් සිත තමයි අපි බලවත් කරගන්න ඕනේ. අපේ යටි සිතෙන් අපි සමහරලාට අපි නොදැනුවත් තමයි ඔයා දැන් උඩු සිතින් ඔයා හිතනවා මට මෙච්චරක් ඕනි, කෝටියක් ඕනි, කෝටි දෙකක් ඕනි, මගේ මේ ප්‍රශ්නේ ඕනි කියලා. හැබැයි යටි සිත අර ඔයාගේ අර ඉනර් සර්කල් එකේ ඉන්න කට්ටිය කියන දේවල් ඒව විශ්වාස කරනවා. මොකද්ද? ඔයාට නෑ, ඔයාට වාහනේ නෑ, ඔයාට සල්ලි නෑ, ඔයාට මෙහෙම දෙයක් නෑ, ණයක් ගෙවන්න තියෙනවා. අන්න ඒ වගේ යටි සිතේ ඒක තියෙනවා. අපි හැබැයි අපේ දෙවියා අපි මතු කරගන්න ඕනි කොහොමද? කියන්නේ දෙවි කෙනෙක් කියලා කියන්නේ සුපර් පවර් එකක් තියෙන කෙනා. සුපහන් සිතෙන් තමයි අපි මේක හිතන්න ඕනි. අපි කොයිම වෙලාවකවත් යටි සිත බලවත් වෙලා ප්‍රශ්නේ උඩට එන්න දෙන්න එපා. ඒ කියන්නේ ඔයාට නෑ, නැත්‍ය
ඒක උඩට එන්න දෙන්න එපා. ඔයා හැම වෙලාවෙම ඔයා කාටවත් චෝදනා කරන්න එපා. ඔයා සමහර වෙලාවට ඔයා නොදැනුවත්ව ඔයාට ඕකට හේතු වෙලා තියෙනවා. ඔයා Facebook එකේ ගොඩක් කට්ටිය ඉන්නවනේ. එතකොට සමහර වෙලාවට ඔයා අනවශ්‍ය දේවල් තමයි බලන්නේ. ඔයාට අදාළම නැහැ. සමහර වෙලාවට කොහේ හරි කොන්න මද්ද්‍රව්‍ය ජාවාරම් කරන කෙනෙක් අල්ලලා හරි පාතාල කෙනෙක් අල්ලලා හරි දේශපාලන මතයක් හරි දරන ඔයාට විරුද්ධව මා දරන මතයට විරුද්ධව දරන දේශපාලන මතයක් ගැන ඔන්න තියෙන වීඩියෝ එකක් බලපුවාම ඔයාට ඒකෙන් ඔයා නොදැනුවත්ව ඔයාට කේන්තියක් එනවා. ඔයාගෙන් චෝදනා කරගන්නවා. ඒ නිසා ඔයා ඒ දේවල් කරන්න එපා. ඔයා හැම වෙලාවෙම කාටම හරි තැන්ක්ෆුල් වෙන්න. ඔයා කාට හරි ස්තුතිවන්ත වෙන්න. ඔයාට ස්තුතිවන්ත වෙන්න. ඔයාට මේ දේවල් තියෙන එක සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න. ඒ නිසා ඔයාට ප්‍රශ්න කියන එක උඩට එන්න දෙන්න එපා. හැම වෙලාවෙම පිරුණු කලයක් විදිහට මට මේ දේවල් තියෙනවා කියන හැඟීමෙන් ජීවත් වෙන්න. ඔයාට ප්‍රශ්නේ ફોකස් කරන්න නැතුව ඔයා සමහරවල් ණය ගෙවන්න, වාහන ගන්න, ඔය ඔක්කොටම අවශ්‍ය මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඒ ඔක්කොම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මුදලක් තියෙනවනේ. ඒ උදාහරණයකට හිතන්නකෝ ඔයාගේ මුදල කෝටි 10ක් කියලා. මට මේ අතේ රුපියලක්වත් නැති ඉන්නලා කෝටි 10ක් කොහෙන්ද කියලා හිතෙන්න පුළුවන්නේ. නෑ, ඔයාගේ සුපහන්සිතට පුළුවන්. ඔයා ළඟ ඉන්න දෙවියන්ට පුළුවන් මේ විශ්ව ආකර්ෂණ නීතිය අනුව ඔයාට ඒ දේවල් ලබා දෙන්න. මේ විශ්වයේ තියෙන සම්පත් අසීමිතයි. ඔයාට ඕන තරම් සම්පත් තියෙනවා. ඒ සම්පත් වලින් ඔයාට අවශ්‍ය ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ඔයා ඒ සම්බන්ධයෙන් තියෙන විශ්වාසය තමයි තියාගන්න ඕනේ. එහෙනම් ඔයාගේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන් මුදල කෝටි 10යි නම් මට ඒ කෝටි 10 ලැබුණා. ලැබුණාට කියන ෆීලින් එකකින් ඔයා ඉන්න. ලැබුණා කියලා මට මේ ලැබුණා කියලා ඉන්න බෑනේ. එතකොට ආ මොකද කරන්න ඕනේ? ලැබුණාට පස්සේ ඔයා ඕනනම් කොලේක ලියන්න. මම මේ කෝටි 10න් මේ මගේ ණය තියෙනවා ලක්ෂ 10ක්. ඔන්න මම ණය ගෙව්වා. ඔයා ඒක ෆීල් කරන්න, සතුටු වෙන්න. ඔයා ණය ගෙවලා ඉවරනවා මම මොනතරම් රිලැක්ස්ද කියලා හිතන්න. ඔයා ඊට පස්සේ මම ගන්නවා වාහනයක්. කෝටි 2ක් විතර දීලා වාහනයක් ගන්නවා. ඔයා ඒක ඔයාගේ වාහනේ ඔයා ෆීල් කරන්න. මම වාහනේ ගත්තාම එන්නට සතුටු වෙන්න. ඔයාට තෑන්ක්ස් කරගන්න. මට මේ ටික මට ලැබුණා. ඔයා ලැබෙන විදිය ගැන හිතන්න එපා. කෝටි 10 කොහොම හරි ඔයාට ලැබෙයි. ලැබෙන විදිහ අනුව මට මේ දේවල් ලැබුණා කියලා හිතන්න. දැන් තියෙන තාක්ෂණෙත් එක්ක ඔයාට මේක හිතන්න අමාරුයි නම් ඔයා දැන් ඔයාට තියෙනවනේ ගොඩක් AI tools. ඔය tool එකකට දාලා ඔයා බලාපොරොත්තු වෙන වාහනේ ගාවට ඔයාගේ ෆොටෝ එක දාලා ඔයා බලන්නකෝ ඔයාගේ වාහනේ ගත්තට පස්සේ ඔයා ඉන්න කැමති විදිහට ඔයාට ඒක ඉංග්‍රීසි වලින් කියන්න බැරි නම් AI tools වලින් ගොඩක් සිංහලෙන් කිව්වත් ඒක හැදෙනවා ගොඩක් වෙලාවට. ඔයා දෙතුන් සැරයක් try කරලා බලන්න. එතකොට මේ විදිහේ වාහනයක් ළඟ ඔයාගේ ෆොටෝ එක දාලා හදාගන්න. එතකොට ඔයා හිතන්න ඔයාගේ වාහනේ ගත්තාම මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගන්න ඕනි කියන ෆීලින් එක හරියට දීලා ඒක ඔයාගේ ෆෝන් එකේ wallpaper එකට දාගන්න. ඔයා දකින්න නිතර තැනක තියාගන්න. ඔයාට එහෙම සිතුවිල්ලක් එන්නේ නැත්තම් ඔයා බලන්න ඔයාට වැඩි දවසක් යන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ සිහින වලට යනවා. මේක ස්ථීරයි. මොකද මේ දේවල් කරලා අත්විඳපු ඉඳ තමයි ඔයාලට කියන්නේ. ඔයාත් ඒ දේ කරලා බලන්න. මට ඕනි ඔයාලටත් ඔයාලගේ සාර්ථකත්වයට යන්න සහ ඔයාලගේ සිහින ඉෂ්ට කරගන්නවා දකින්න. ඉතින් ඔය කියපු වැරදි ටික ආය නොකරන්නත් කාටවත් චෝදනා කරලා සහ අනවශ්‍ය දේවල් පුළුවන් තරම් ඈත් කරන්න. අනවශ්‍ය දේශපාලන ප්‍රශ්න ඒ දේවල් අනවශ්‍ය දේවල් වලින් අපේ මනස දූෂණය කරගන්න නැතුව ඒ දේවල් ඈත් කරලා ඔයාගේ සිහින වලට ටාගට් කරලා යන්න. අනිවාර්යෙන් පොසිටිව් වයිබ් එකක් තියෙන පිරිසක් ඔයා ආශ්‍රය කරන්න බලන්න හැම වෙලාවෙම. ඔයා ඒක ටාගට් කරොත් ඔයාට අනිවාර්යෙන් පොසිටිව් වයිබ් එකක් තියෙන පිරිසක් අනිවාර්යෙන් ලැබෙනවා. ඒ ලැබෙනවා වගේම ඔයාගේ සිහින වලටත් යන්න පුළුවන් වෙනවා. ඔයාගේ සුපහන් සිතට හැම වෙලාවෙම ඒ දේ ලැබුණා කියන පිරුණු මානසිකත්වය දෙන්න ඔයාගේ සිහින අනිවාර්යෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. වැඩි දවසක් යන්නේ අනිවාර්යයි. ඒක 100%ක් විශ්වාසයි. එසේනම් ඔයාට තවත් අවශ්‍ය දේවල් කමෙන්ට් කරන්න. මොන වගේ දේවල්ද ඕනි, මොන වගේ දේවල්ද කරන්න ඕනි කියන වීඩියෝස් මොන වගේද එන්න ඕනි කියන එක කමෙන්ට් කරන්න. එතකොට මම අදහසක් අරගෙන ඔයාලට ඉස්සරහට ඒ සම්බන්ධව වීඩියෝ අරන් එන්න. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. හැමෝටම ජය වේවා. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු.